හෙලෝ ගයිස් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. අද මම ඔයාලට ගෙනාවේ ඩේ vlog එකක්. එහෙනම් අපි බලමු අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. උදේම උයලා ගෙවල් දොරවල් අස් කරලා ඒ වැඩ ටික මේ වෙනකොට මම කරගෙන ඉවරයි. දැන් ඉතින් වොෂ් එකක් එහෙම දාලා මගේ දවස ආයෙම අලුතින් පටන් ගන්න තමයි තියෙන්නේ. මට හිතුණා අද උදේ මූණට කොමාරිකා ටිකක් ගෑවොත් හොඳයි කියලා. මේ දවස්වල මගේ ඇස් යට චුට්ටක් විතර කළු වෙලා වගේ කියලා මට දැනෙනවා. ඉතින් ඇස් යට කළු වෙලා තියෙන අයට කොමාරිකා කියලා කියන්නේ හොඳම හොඳ බෙහෙතක්. කොමාරිකා ටික මම මේ පෙන්නන විදිහට හොඳට ඇප්ලයි කරගන්න තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම මේ පෙන්නන විදිහට හොඳ අයි මසාජ් එකක් දෙන එක. ඒකෙන් අපේ ඇස් යට තියෙන අඳුරු ගතිය ඉක්මනින්ම නැති කරගන්න පුළුවන්. ඇස් යට කළු වෙන්න ප්‍රධානම හේතුවක් තමයි රුධිර ගමනාගමනය අවහිර වීම. ඉතින් මේ දෙන මසාජ් එකට පුළුවන් රුධිර ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන්න. ඉතින් ඒ ගමන්ම මම මූණටත් පොඩි පේස් මසාජ් එකක් දුන්නා. ඒකත් ගොඩක් හොඳයි අපේ මූණට, අපේ මූණ ස්කින් එක ග්ලෝ වෙන්න එහෙම මේ වගේ මසාජ් එකක් දෙන එක ගොඩාක් වැදගත් දෙයක්. ඊට පස්සේ මේක විනාඩි 20ක් පැය භාගයක් වගේ තියලා හොඳට වේලුණාට පස්සේ සෝදලා දාන්න තමයි තියෙන්නේ. මේ දවස්වල මම ගන්න කෑම බීම ගැන චුට්ටක් වැඩිපුර හිතන්න පුරුදු වෙලා තියෙනවා. සීනි, පිටි, තෙල් ඔය වගේ කෑම අඩු කරලා ටිකක් හෙල්දි විදිහට කෑම කන්න මේ විදිහම පුරුදු වෙලා ඉන්නවා. ඇත්තට මේකෙන් මට හිතා ගන්න බැරි විදිහේ ලොකු වෙනසක් දැනෙනවා. ඉතින් මේ දවස් ටිකේම මම උදේට කොළ කැඳ එකක්, සව් කැඳ එකක්, එහෙමත් නැත්නම් කුරක්කන් කැඳ එකක්, ෆ්‍රූට් ජූස් එකක් වගේ දෙයකින් තමයි දවස පටන් ගන්න පුරුදු වෙලා ඉන්නේ. ගොඩක් අය ලස්සන වෙන්න කියලා කරන එකම දේ තමයි එක එක ක්‍රීම් ಜಾති එක එක ප්‍රොඩක්ට් පාවිච්චි කරන එක. ඒ හැම දෙයකින්ම අපිට ලැබෙන්නේ බාහිර පෝෂණයක් විතරයි. අපි බාහිර පෝෂණය ගැන හිතනවටත් වඩා වැඩියෙන් අභ්‍යන්තර පෝෂණය ගැන හිතන්නම ඕනේ. අපි කන බොන කෑම බීම වලින් ස්වභාවිකවම අපේ ශරීරයට ලැබෙන ලස්සන අපිට කිසිම ක්‍රීම් එකකින් නම් ගන්න හම්බෙන්නේ නැහැ. වර්ක්අවුට් කරන එකත් ගොඩාක් වැදගත් දෙයක්. මම ජිම් එකකට නම් යන්නේ නැහැ. ගෙදරදී තමයි මම වර්ක්අවුට් කරන්නේ. අපේ මාමට ජිම් එකක් තියෙනවා. ඉතින් ඒකින්න කෝච්ගෙන් අහලා මට ගැළපෙන වර්ක්අවුට් එකක් සිලෙක්ට් කරගෙන මම ගෙදරදිම වර්ක්අවුට් කරන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඒ වැඩ ටිකත් ඉවර කරලා ආයෙම වොෂ් එකක් එහෙම දාලා මම දැන් මේ ටවුන් එකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. වලාකුල්වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සේලයෙන් වෙලා වලාකුල්වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සේලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා. මම බස්වල යන්න අකමැතිම හේතුව මෙන්න මේක. පේනවනේ කොණ්ඩේ ගන්න දෙයක් නෑ. අනික මට තියෙන ඉක්මනටම අවුල් වෙන කොණ්ඩයක්. පේනවනේ ඇටි ඉතින්. මම ටවුන් එකේ කරගන්න තිබ්බ වැඩ ටිකත් කරගෙන පොලටත් ගිහිල්ලා ගෙදර ආවා. අම්මෝ මේ වෙද්දි නම් හොඳටම මහන්සියි. අද අවුවත් ගොඩක් සැරට තිබුණා. ඉතින් ඒ ආපු ගමන්ම එළවලු ටික අස් කරන්න ඕනි කියලා මට හිතුණා. නැත්තම් ඕක තියන්න බෑනේ එහෙම බෑග් එකේ. ඉතින් ඒ ටිකත් අස් කරලා පොඩි රෙස්ට් එකක් එහෙම අරගෙන මං හිතුවාද පොඩි කෑමක් හදනවා කියලා. මං හිතන්නේ දැන් වෙලාව 2:30 විතර ඇති. මම දැන් මේ හදන්න ලෑස්ති වෙන්නේ හතු කරි එකක්.
හොඳට 3-5 ටික එහෙම බෙදලා හතු කරි එකක් හදලා කොච්චි සම්බලකුත් හදලා පොල් රොටි තමයි හදන්න හිතාගෙන ඉන්නේ. අපේ හස්බන්ඩ් මාරම විදිහට කැමති කෑමක් තමයි ඒක. ඉතින් මං හිතුවා අද එයාට හදලා දෙනවා කියලා. අද මං පොලට ගිය වෙලාවේ මට ටිකක් වෙනස් විදිහේ හතු පැකට් එකක් හම්බුණා. මං ඒක මීට කලින් නම් කාලා නැහැ. ඒ විකුණපු ඇන්ටි කිව්වා ඒක ගොඩක් රසයි කියලා. ඉතින් වෙනසකටත් එක්ක මං ඒක අරගෙන ආවා. හදලම තමයි බලන්න ඕනේ කොහොමද රස කියලා. ඉතින් ඒ නිසාම තමයි මට හිතුනේ කොච්චි සම්බලකුත් හදලා පොල් රොටි හැදුවනම් හොඳයි කියලා. වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා ඔන්න හතු එක නම් මේ වෙනකොට හැදිලා ඉවරයි. මාරම රස පාටට තියෙනවා. දැන් තියෙන්නේ රොටි ටික හදන්න පිටි ටික අනාගන්න තමයි. මොනවාද ලූණු, කරපිංචා, මිරිස් කරලක් ඔන්න ඔය වගේ ටිකක් කපලා දාලා පිටි ටික අනලා ගත්තම මාර රහයි රොටිය. ඉතින් අමු මිරිස් නම් තිබුණේ නැහැ මට අද. ඒ නිසා කරපිංචායි ලූණුයි දාලා තමයි මම අද රොටි ටික අනාගන්න හදන්නේ. ඇත්තටම ළමයි මම මේ උයන ගමන් කල්පනා කරේ කාලෙත් එක්ක කොච්චර දේවල් වෙනස් වෙනවද කියලා. මම ගෙදර ඉන්න කාලේ උයන වැඩවලට මාරම කම්මැලි චුට්ටක්වත් කැමති නෑ. ඉතින් අම්මගෙන් බැනුම් අහනවත් එක්ක හැම වෙලාවකම වගේ මමයි නංගී දෙන්න හැම වෙලේම රණ්ඩු වෙනවා. අනේ ඔයා අම්මට උදව් කරන්න මට නම් බෑ කිය අපි දෙන්න හැම වෙලේම රණ්ඩු වෙනවා. අපි දෙන්නම හරි අකමැති උයන පියන වැඩවලට. ඒ වුණාට දැන් නම් අනේ මන්ද මට කියන්න තේරෙන්නේ හිත මාර විදිහට මගේ නම් නිදහස් වෙනවා. මාර රිලැක්ස් එකක් දැනෙනවා හිතට උයන වැඩ කරනකොට. හරිම ආසාවෙන් තමයි මන් දැන් නම් ඒ වැඩ ටික කරන්නේ. හිතා ගන්න බෑ. ඉතින් කාලෙත් එක්ක අපි වයසින් වයසක් යනකොට අපේ ජීවිතේ හැමදේම ඉතින් ටික ටික අපිට තේරෙන්නේ නැතුවම වෙනස් වෙනවා. ඒ අතරේ කොච්චි ටිකත් කඩාගෙන ඇවිල්ලා ලූණු කපලා ඒ ටික ඔක්කොම කරලා දැන් සම්බල හදාගන්න තමයි හදන්නේ. තක්කාලි සෝස් චුට්ටකුත් දාන්න ඕනේ. මට නම් කොච්චි සම්බලේ නියම රහ එන්න නම් සෝස් චුට්ටක් විතර දාන්න ඕනේ. එතකොට ඒක හරි රහයි. පේනවනේ රස පාටට තියෙන හැටි. කොච්චි සම්බලත් හදලා ඉවරයි. හතු එක නම් මාර රහයි. මම චුට්ටක් කාලා බැලුවා. ඇත්තටම හරිම රහයි ඒ හතු එක. ඉතින් හතු එකත් හදාගෙන ඉවරයි. පිටි ටිකත් අනලා තියෙන්නේ. හස්බන්ඩ් ආවම යාට උණුවෙන් කන්න මෙන්න මේ විදිහට මං එයාට හදලා දුන්නා. ඇත්තටම මාර රහයිද කෑම එක. එහෙනම් ඔයාලා හැමෝටම සරණයි. බයි.